කොහොමද ඔයාලට? අපි දැන් ඉන්නේ 2025 ජූනි මාසේ. ජූනි මාසේ පටන් ගත්තා විතරයි. ඉතින් මම හිතනවා දැන් මේ සමයකේදී අපේ හොටේලියස්ලා බලාපොරොත්තු වෙන්නේ දැන් මම මේ හොටේලියස්ලා කියලා ආමන්ත්‍රණය කරන්නේ හොටෙල් එකක් කරන කෙනෙක්ට වෙන්න පුළුවන් නැත්නම් ආයෙත් වගේ විලා එකක් වෙන්න පුළුවන් තියෙන්නේ නැත්නම් හෝම් ස්ටේ එකක් ගෙස්ට් හවුස් එකක් මේ මොනියම් හෝ සංචාරක ආයතනයක නියත වෙන ඔයාට නැත්නම් රෙස්ටුරන්ට් එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ මොනියම් හෝ ආයතනයක නිරත වෙන ඔයාට බලාපොරොත්තුෙන් ඉන්න එක තමයි හරි. දැන් ඉන්නේ ජූනි මාසේ. ඊළඟට ජූලි අගෝස්තු වෙනවා. අගෝස්තු ගොඩක් හොඳයි අපිට බිස්නස් ටිකක් තියෙනවානේ. ඊට පස්සේ සැප්තැම්බර් එනවා, ඔක්තෝබර් එනවා, ඊළඟට මාසෙ එනවා. නොවැම්බර් මාසේ, දෙසැම්බර් මාසේ. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ සීසන් එක පටන් ගන්නකොට අපි හරියට ලෑස්ති වෙනවා මේ සීසන් එකේ එන බුකින්ස් වැඩි කරගන්න. ඒ කියන්නේ ගෙස්ලා වැඩි ප්‍රමාණයක් මගේ ප්‍රොපර්ටි එකට ගෙන්න ගන්න. ඊළඟට ඔයාගේ ඒ ගෙස්ලට ගිය අවුරුද්දේ වුණ නැති, ඒ කියන්නේ ගිය අවුරුද්ද වුණ අඩුපාඩු මේ අවුරුද්දේ වෙන්නේ නැති වෙන්න මගේ හැරව ගන්න. ඔයා ගොඩක් ලෑස්ති වෙනවා. ඊළඟට ඔයාගේ ක්ලීනින් ඉක්විප්මන්ට්ස් මාරු කරනවා. ඊළඟට ඔයා පාවිච්චි කරන කෙමිකල්ස් මාරු කරනවා. ඊළඟට හොඳ විදිහට අප්ඩේට් වෙනවා. ඒ වගේම ගිය අවුරුද්දේ වෙච්ච අර වැඩිපුර වේදම් කරපු දේවල් අඩු කරගන්න උත්සාහ කරනවා. කොස්ට් කන්ට්‍රෝල් කරනවා. හැබැයි මෙහෙමයි. මේ හොස්පිටැලිටි ශේෂ්ත්‍රය නැත්නම් ලංකාව විශේෂ වෙනව මුළු ලෝකෙටම ආගන්තුක සත්කාර වලින් ඉහළම ඉන්න රටක් විදිහට. ඉතින් මේ ඉහළම ඉන්න රට ආගන්තුක සර්විස් එක කියන්නේ ඒක කියන්න බැරි තරම් සමහර අවස්ථාවල ලංකාවේ පිරිහීමටපත් වුණා. ඒ අපේ රටේ ජීවත් වෙන සල්ලි හොයන්න ඕනේ තමයි. ඉතින් එහෙම වුණාට සල්ලි හොයන්න ගිහිල්ලා වැරදි විදිහට මේ රටට එන විදේශීය සංචාරකයන්ට එයාලව රවට්ටලා මුදල් ගසා ගන්න. නැත්නම් එයාලව රවට්ටලා එයාගෙන් අයිති විදිහට සමහර දේවල් කරගන්න. කියන්නේ නීති අනුකූල නොවන විදිහට කරගන්න ගියාම අපේ ලංකාවට බ්ලැක් මාක් එකක් තමයි එන්නේ. ඉතින් මම ගිය අවුරුද්දෙත් මතක් කරා, ඊට උඩින් අවුරුද්දෙත් වීඩියෝ එකක් දැම්මා. මේ අවුරුද්දේ ඒ කියන්නේ මේ අවුරුද්දෙත් අපි පුළුවන් උපරිමයෙන් බලමු. කවුරු හරි කෙනෙක් විදේශීය සංචාරකයෙකුට මොනවා හරි රැවටීමකට ලක් කරනවා නම් එතකොට ඒ වගේ දෙයකට ඉඩ දෙන්න එපා. එයාලා වෙනුවෙන් අපේ රටට ඩොලර්ස් ගේන අය වෙනුවෙන් සහ අපේ සංචාරක ශ්‍රේෂ්ඨයේ නියත වෙන අපි හැමෝම වෙනුවෙන් ඒ වෙලාවට අනිවාර්යෙන් කතා කරන්න. මොකද හේතුව නැත්නම් ඉතින්දි පිරිහෙන්නේ අපේ රටම තමයි. හරි කොහොම නමුත් දැන් ඔය එන සීසන් එකට බිස්නස් වැඩි කරගන්න ඔයාලට අර මගේ YouTube channel එකේ තියෙනවා යටින් වීඩියෝස් ටික තියෙනවා පරණ වීඩියෝ ටික. ඉතින් ඒ වීඩියෝස් ටික බලන්න. එකෙන් ඔයාලට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඊළඟට booking.com එක පාවිච්චි කරනවා නම් එතකොට එතෙන්දී ඔයාලට පුළුවන් booking.com එකේ තියෙන අඩුපාඩු ටික හදාගෙන මොකද හේතුව නොවැම්බර් වලට බුකින් එන්නේ නොවැම්බර් වල නෙමෙයි 70ක් 60ක් 50ක් විතර බුකින්ස් වැටෙන්නේ සමයකේ. ඉතින් මේ වෙනකොට බුකින්ස් එන්න වැටිගෙන යනවා. ඉතින් එතකොට වාගේ ප්‍රොපර්ටි එක සමය නොවැම්බර් වෙනකොට ඒ කියන්නේ ඔක්තෝබර් වගේ වෙනකොට වාගේ බුකින් 50ක් වගේ ෆිල් වෙලා තියෙන්න ඕනේ. ඒ නිසා ඒකට වැඩ කරන්න ඕනේ. ඉතින් මේ ටිකේ කම්මැලි වෙලා නැතුව සම්පූර්ණයෙන්ම සමයකේ වැඩ කරන්න වින්ට් එකට. අහලා තියෙනව නේද කතාවක්? කූඹි වැහි කාලෙට කෑම එකතු කරන්නේ වහින කාලෙටද? නෑ. ඊට කලින් එකතු කරලා තියෙන. ඉතින් ඒ කූඹිය වගේ වෙන්න ඔයා වාගේ බුකින්ස් වැඩි කරගන්න හරියට සර්විස් එක දෙන්න ගිය අවුරුද්දේ වුණ වරද මේ අවුරුද්දේ වෙන්න දෙන්න එපා. ඉතින් ඒ නිසා ඔයාලා දෙපාරක් තුන් පාරක් නෙමේ 10 පාරක් හරි හිතලා හරි සර්විස් එකක් මේ පාර සීසන් එකට දීලා ඔයාගේ රිවිව් ටික වැඩි කරගන්න. එතකොට ඔයාලට පුළුවන් ඔයාගේ booking.com වගේම අපේ අනිත් විදිහටත් මාකටිං කරගන්න මේ booking.com එක උපකාරී කරගන්න. ඉතින් හැමෝටම සුබ දවසක්. ආයෙත් මතක් කරනවා සංචාරකයන්ට විදේශය කියන්නේ ලෝකෙට ලංකාව විහිළුවක් වෙන්න වැඩ කරන්න එපා. අයිබෝවන්.